මං එතන හේමමාලා කුමරිය දලදා හාමුදුරුව වැඩමුවට පස්සේදී මම මේ සති දෙකකට කලින් උපාසිකාව දෙන්නෙකුට ධාතු කරඬුව වඩම්මන්න දුන්න චෛත්‍ය පොත් බලන් දාන්න. අම්මේ ගෑනු ධාතු කරඬුව වඩම්මනවද? හිතාගන්න තමාරු නේද? ඇයි වඩම්මන්නේ බැරි? තිරිසන් සතෙක්ගේ පිටේ තියලා දලදා හාමුදුරුව හෝ වෙනත් ධාතු කරඬුවක් වඩම්මනකොට ඒ සතා බෝසතා වෙනවනේ. එහෙමනේ කියන්නේ බෝසත් නැතුම් ගමුවේ. 365 දවසේම බුද්ධ පූජාව තියෙන ආමුදුරලට දවස් 30ෙම දාන ගේන උපාසකම්මගේ අතට කරඬුව දුන්නොත් මොනවා කියලාද කියන්නේ? කිලි අපිරිසුදුයි. අලි අපිරිසුදුද? එච්චරට එවුන් අපි බෞද්ධ කිව්වට ඒ කියන්නේ තිරිසන් සතෙකුටත් වඩා කාන්තාව පහත් කියලා පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. කයිවාරුවට කියන්නේ ගෙදර බුදුන් අම්මා බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට ලොකු කතා. හැබැයි කරඬුව ගෙනියන්න තිරිසන් සතා හොඳයි. කාන්තාව හොඳ නෑ. ඉතින් අර චෛත්‍ය හැදුවේ කාන්තාව දෙන්න. උන්දැල මේ තමන්ගේ තාත්තගෙන් හම්බෙච්ච සල්ලි ටිකක් ඉතුරු කරගෙන මේ අඟුණුකොළ පැලස්ස දිහා චෛත්‍ය හැදුවේ. ඉතින් ගමේ අය ආස ඒ දෙන්න චෛත්‍ය හැදුවට පස්සේ පිරිමියෙක් ධාතු කරඬුව උස්සන් යන්න. ධාතු නිදානෙට. මං කෝ නෑ. වස්වදී මං ගා මාවරලි බද්දියට වැදිච්චාවේ. එයානේ කරන්නේ. ඒන ටික ඕම මට වැදිච්චාවේ. වස් තමයි අපේ තියෙන ආකල්පනේ.